අද අපි කතා කරන්නේ කනා මැදිරියෝ සින්දු කියන තැන පහන් කනුව යට ඉඳගෙන ඕනවට වඩා ජෙනුයින් වෙන්න ගියාම ඇයි අපිට කෙලවෙන්නේ කියන කාරණාව. මේක අපේ කමෙන්ට් සෙක්ෂන් එකේ අවස්ථා කීපයක තැන් දෙක තුනක අපි දැකපු පොදු ප්‍රශ්නයක්. සහ මම දැකලා තියෙනවා අනන්තවත් මේ ප්‍රශ්නේ මිනිස්සු අහනවා. තමන්ගෙම ප්‍රශ්න කරගන්නවා, ලෝකෙම ප්‍රශ්න කරගන්නවා. යාලට කැමති විදිහට තමයි මේ ප්‍රශ්නේ අහන්නේ. ඇයි අපි සිරා ලව් කරන්න ගියාම අපිට කෙලවෙන්නේ? ඇයි අපි සිරා ලව් කරන්න ගියාම ඒ ලව් කරන්න යන එක හරි යන එකී හරි ඇයි අපිට වඩා අන්ත කොහෙවත් යන සල්ලාලයකට ටොක්සික් මනුස්සයෙකුට ලව් කරන්නේ කියලා. ඒක හොයලා බැලුවට පස්සේ මේක ඇතුලේ ෆැක්ට් එකක් තියෙනවා. සයිකොලොජි ෆැක්ට් එකකුත් තියෙනවා. ඔයා කෙල්ලෙක් වුණත්, ඔයා කොල්ලෙක් වුණත් අපි සිරාවටම ලව් කරන්න ගියාට පස්සේ අපි ලව් කරන මනුස්සයා සමහර විට අපි වෙන්නත් පුළුවන්. අපි ලව් කරන මනුස්සයා අපි ජෙනුයින් විදිහටම ඉන්නවට කැමතිත් නැහැ. හැබැයි අපේ ක්වොලිටි එක අපි නැති කරගන්න හොඳ නැහැ වෙන මනුස්සයෙක් හින්දා. සමහර මිනිස්සු ඉන්නවා ඒ මිනිසුන්ට ජෙනුයින්ම ඉඳලා හරියන්නේත් නැහැ. ඒ මිනිසුන්ට ටොක්සික් වෙන්නත් ඕනේ. ඒ මිනිසුන්ට හොඳ මහත්මා විදිහට ඒ මිනිසු ගැන හොඳ කෙයාරින් එකක හොඳ ඇටෙන්ෂන් එකක හිටියත් ඒකත් ඒ මිනිසුන්ට දවසක වදයක් වෙනවා. ඒකත් ඒ මිනිසුන්ට මල වදයක් වෙලා අපිව රිජෙක්ට් වෙන්න හේතුවක් වෙනවා. ඇයි ඒ? මේ ලෝකේ සමහර මිනිස්සු ඉන්නවා එයාලා හොයන්නේ ජෙනුයින් ලව් එකක්, හොඳ යශෝදරා සිදුහත් වගේ ආදරයක්. ඒ වුණාට එයාලගේ අභ්‍යන්තරය හොයන්නේ ටොක්සික් ලව් එකක්. එයාලා බලාපොරොත්තු වෙනවා අපි එයාලත් එක්ක ටොක්සික් රණ්ඩුවක් ඇති කරලා පස්සේ අපි මෙයාලත් එක්ක ෂේප් වෙලා රණ්ඩු වෙලා ඊට පස්සේ ෂේප් කරගෙන එයාලව සතුටු කරවයි කියලා. ඒක එහෙම ලැබුණේ නැති වුණාට පස්සේ අන්නේ වගේ දේවල් too much drama, toxic drama ලැබුණේ නැති වුණාට පස්සේ අර කියන සල්ලාලයොත් එක්ක, අර කියන වටේ යන මිනිස්සුත් එක්ක, වටේ යන ගැහැණුත් එක්ක, වටේ යන ටොක්සික් හෝන්තුත් එක්ක මේ මිනිස්සු ප්ලග් වෙනවා. අන්න ඊට පස්සේ එයාලට තේරෙනවා කාලයක් ගියාට පස්සේ ඒක නෙවෙයි ආදරේ, මෙහෙම මේ ජෙනුයින් එක ලව් එක තමයි මේක කියලා. එයාලා ඊට පස්සේ ආයෙම ජෙනුයින් ලව් එකක් පටන් ගන්නවිලා එයාලා ආයෙම ටොක්සික් වෙන්න ගන්නවා. ඔහොම ඩ්‍රාමා කරන මිනිස්සුත් එක්ක ජීවිතේ බෙදා ගන්න කියම හරියට මහන්සි. ඔහොම මිනිස්සුත් එක්ක ජීවිතේ බෙදා ගන්න කියම කිසි තේරුමක් නැති වෙලා යනවා. කිසිම වෙලාවක ඔය ඇතුළේ ඉන්න ජෙනුයින් මනුස්සයා, ප්‍රොෆෙෂනල් මනුස්සයා, ක්වොලිටි එකක් තියෙන මනුස්සයා එක එක ටොක්සික් වාත හින්දා, එක එක ටොක්සික් හෝන්තු හින්දා, එක එක ටොක්සික් මිනිස්සු ගැහැණු හින්දා ඔයා නැති කරගන්න යන්න එපා. ඒක හරියටම විනාඩියක්, තප්පර 30ක් ඇතුළත මං කියලා ඉවර කරොත් මේක සමරි එක ලව් කරන්න ගියාම ඕනවට වඩා හොඳ වෙන්න යන්න එපා. ඔයා අනන්ත දැකලා ඇති පට්ට ජෙනුයින් එකාට ෂෝ පෙන්නලා රටේ නැති වට හෝන්තු එක 18 වන්නමම නටවලා කෙලව ගන්න එවුන්, කෙලව ගන්න එකෝ ඔයා අනන්තවත් දැකලා ඇති. ඒකේ සයිකොලොජි ෆැක්ට් එක තමයි ඕනවට වඩා හොඳ වෙන්න ගියාම අනිත් එකාට ඕනි වෙනසක්. එතකොට උන් ඔයාව රණ්ඩු වලට පටලලා ගන්නවා. ඊට පස්සේ උන්ම ආසයි, එයාලා මාසයි ඔයා ඇවිත් ආපහු උන්ව යාළු කරගන්නවට. ඔය විගඩම නටන්න ඔයාට වෙලාවක් තියෙනම් ඔයා ගිහිලා නටා ගන්න. වෙලාවක් නැත්තම් ඔය වගේ මිනිස්සු කරට ගන්න නැතුව ඔයා ඔයාගේ පාඩුවේ ඉලක්කවලට යන්න. ඔයාගේ වයිබ් එක හරියනකොට, ඔයාගේ සාර්ථකත්වය ඔයා ළඟට එනකොට, ඔයාගේ හැමදේම හොඳ ගතිගුණ නිර්මාණය වෙනකොට, හරි මාකට් එකේ ඔයා හරියට ඇප්ලයි වෙනකොට, මාකට් වෙනකොට ඔයාට හම්බෙන්නේ ඔයාගේ ලෙවල් එකට ගැලපෙන මිනිස්සු. ඔයාව ලෙවල් අප් කරන්න පුළුවන් මිනිස්සු. එහෙම නැතුව ටොක්සික් මිනිස්සුත් එක්ක ඔයාගේ තත්ත්වයට ගැලපෙන්නේ නැති හරි තත්ත්වයක් නැති මිනිස්සුත් එක්ක ලව් කරන්න ගියාම ජීවිතේ බෙදා ගන්න ගියාම ඔයාගේ ජීවිතේ ක්වොලිටි එක නැති වෙලා නැත්තටම නැති වෙලා යනවා. ඔයා ටික කාලෙකින් ටොක්සික් මනුස්සයෙක් වෙනවා. ඒ හින්දා කවදාවත් ඔයා ජෙනුයින් නම් අනිත් මනුස්සයා ජෙනුයින් නැත්තම් ඒ වගේ මිනිස්සුන්ව කරට ගන්න ලෑස්ති වෙන්න එපා. ඉතින් අද මට ඔයාලට කියන්න ඕන වුණා ලොකු පාඩමක්. හරිම විනාඩි පුංචි ගානක් ඇතුලේ පාඩම කියලා ඉවර කරා. ඉතින් මේ ලස්සන සින්දු ටිකත් අහගෙන අදත් වෙනදා වගේම සින්දු ටිකක් ගෙනාවා. ඒ සින්දු ටිකත් අහගෙන ජීවිතේ ඉස්සරහට දිනන්න ප්ලෑන් කරන්න. ජීවිතේ ඉස්සරහට සතුටෙන් hina වෙලා තියෙන දේවල් එක සතුටෙන් hina වෙලා ඉන්න සැලසුම් කරන්න. ඉතින් ආයෙමත් ලස්සන වීඩියෝ එකක් අරගෙන එනකම් බාගෙට කාපු මාරි බිස්කට් එකක් වගේ hina වෙලා ඉන්න. ඔයාට good luck පුංචි කුඹියෝ. ඔයාට good luck. කිසිදා දෙන්න එපා සසරේ කොතැනක මට ලැබුණු දුක ඔබට ලැබෙනු එපා तू ही मेरी शब है सुबह है तू ही दिन है मेरा तू ही मेरा रब है जहाँ है तू ही मेरी दुनिया अब නොයනා නිසා කවුරුත් නෙපා තනි වීලා ඉන්නවා
එකට හිටිය දිනයේ මගෙන් තොර ලොවක් ඔබට ඇති බව නැහැනේ හිතට දැනුනේ අලිත් නොබම හිමි නැතිනම් මගේ සෙනෙහේ අඩුනම් දිනක ආයෙත් ලන් වෙලා නාවත් මා සොයා හැමදාමත් පෙම් කරා මාගේ සිත් පුරා නොබලා මාදිහා ඔයා යනවා කාගේදෝ වෙලා සංගවා වේදනා දරා හැමදා ආදරේ කළා तू वक्त मेरे लिए मैं हूँ तेरा लम्हा कैसे